අනේ මට හරිම බරයි. හැමදේම මගේ ඇඟ ඇතුළට ඔබලා මගේ ෂිප් එකත් වහන්න බෑ. මාව පිළිවෙලට අස් කරන්නකෝ. බලන්නකෝ මගේ ලස්සන. මගෙන් ලස්සනට අකුරු ලියන්න. මම ඔයාට උදව් කරන්නම්. අයියෝ මගේ ඇඟට පෑනෙන් අනින්න එපා. මට රිදෙනවා. මම ඔයාගේ වැරදි ඔක්කොම ලස්සනට මකලා දෙන්න. මාව මේ මේසෙට ගහන්න එපා. මම කැඩෙයි. මට පරිස්සමෙන් සලකන්නකෝ. මාව කෙලින් තියාගෙන ලස්සනට ඉරි අඳින්න. අනේ මගේ පිටු නවන්න එපා. ඉරන්නත් එපා. මගේ ඇඟ රිදෙනවා. මාව පරිස්සමෙන් අල්ලන්නකෝ. ඔයාලට මං ආදරෙයි. දැන් මට ලස්සනට කපලා දෙන්න පුළුවන්. මම හරිම තියුණුයි. ඔයාලා පරිස්සමින් මාව පාවිච්චි කරන්න. මම වතුරෙන් පිරීලා හරිම පිරිසිදුයි. දැන් ඔයාට බොන්න පුළුවන්. දවසම මාව ළඟ තියාගන්න. ආයෙත් මගේ ඇතුලේ කෑම වේලිලා. ඊයේ කෑම ටික හොදලා නැහැ. මාව දැන් ගඳයි. අනේ මාව පිරිසිදුව තියන්න. ඔයා ලෙඩ වෙයි. මාව පාවිච්චි කරලා ගුලි කරලා දාන්න එපා. මට දුකයි. මාව හොදලා පිරිසිදුව තියාගන්න. මගේ මූඩිය වහන්නේ නැති නිසා මම වේලිලා ගිහින්. මට දැන් වැඩ කරන්න බෑ. පාවිච්චි කරලා මූඩිය වහන්න අමතක කරන්න එපා. හරි යාළුවනේ. එම අපි ඔයාලගේ පාසල් උපකරණ. ඔයාලා අපිව හොඳින් පාවිච්චි කළොත් පරිස්සම් කළොත් අපිට පුළුවන් ඔයාලගේ හැම වැඩකටම උදව් වෙන්න. එපිව පිරිසිදුව තියාගන්න පිළිවෙලට අස් කරන්න. එතකොට අපිටත් සතුටින් ඔයාලත් එක්ක ඉන්න පුළුවන්. මතක තියාගන්න අපි ඔයාලගේ හොඳම යාළුවෝ. අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා. අපි ඔයාලට ගොඩාක් ආදරෙයි. දැන් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.